Hello lamai, welcome back to my YouTube channel. Ada ඔන්න video එකක් මම ගෑනු ළමයි වෙනුවෙන් විශේෂයෙන්ම ගෙනාවා. මේ වෙලාව ඉතින් මගේ කලින් වීඩියෝ බලලා තියෙනවා නම් ඔයාලා මේව දැකලා ඇති. අද ටිකක් පාරක් වුණා ඉතින් මම නැගිටින්න මම උදේම බුද්ධ පූජාව හදලා පූජා කරා. ගෑනු ළමයි විශේෂයෙන්ම ටීනේජර්ස්ලා වගේ අය දැනගන්න ඕන ගොඩක් දේවල් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මම පාවිච්චි කරන දේවල් ටිකම මට ඔයාලට කියන්න හිතුණා. ඔයාලට ඉතින් මේ වගේම මේ පෝච් එකක් ඕන නැහැ. ගෙදර තියෙන එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔය පර්ස් එකක් පොඩි මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට අත්‍යවශ්‍යම දේවල් විතරයි මගේ දාගන්නේ. මේ වගේ hair clip එකක් මම දාගන්නවා. ඒ වගේම මට නිතරම ඕන කරන දේවල් මම මේ වගේ දාගන්නවා. ටිෂු පැකට් එකක් එහෙම දාගත්තී අපිට හදිසියක් වුණාම කාගෙන්වත් ඉල්ල ඕන නැහැ. ටක් ගාලා ගන්න පුළුවන්. මේකට අනිවාර්යයෙන්ම ඔයාලා පොඩි පර්ස් එකක් පාවිච්චි කරන්න. නැත්නම් බෑග් එකේ ලොකු ඉඩක් ගන්න අමාරුයි. ඒක නිසා මම මේ වගේ පොඩි එකක් තමයි තියාගත්තේ. මේකට අපිට තව මේ වගේ බාම් එකක්, තව බෙහෙත් වර්ග අපිට ඕන කරන හැම දෙයක්ම පොඩි විදියට දාගන්න පුළුවන්. මේවා නිතරම ඕන කරනවා. ඒක නිසා අමතක නොකර මේ වගේ දේවල් ඔයාලා බෑග් එකේ තියාගන්න. මේ වගේ පවුච් එකක් හරි පොඩි පර්ස් එකක් තියාගන්න. අපිට කොණ්ඩේ පීර ගන්න ඕනත් හදිසියකට තැනකට පිළිවෙලට උනත් යන්න පුළුවන් බය නැතුව. ඉතින් මම මේකට මගේ බෙහෙත්, වෝල් බෑන්ඩ්, ඒ වගේම මගේ සැනිටරි අයිටම්ස්, ඒ වගේම මගේ පර්ෆියුම් එකක් වෙනුවට මම ඕඩි කලුම් පාවිච්චි කරනවා. ඔයාලට පර්ෆියුම් එකක් උනත් දාගන්න පුළුවන්. හැබැයි පොඩි එකක් දාගන්න. තව මම ඒ වගේම මට ඕන කරන හැම දෙයක්ම වගේ මම මේකට දාගත්තා. මේකට දාගත්ත ඉන්හේලර් එකක්, ඒ වගේම ලිප්ස් ඩ්‍රයි වෙනවා නම් ලිප් බාම් එකක් ඔයාලට දාගන්න පුළුවන්. මේ දේවල් අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට ඕන කරන දේවල් ටික මේකට දාගන්න. මම මගේ තව බොඩි ලෝෂන් එකක් පොඩියට තියන් ඉන්නවා. හදිසියකට ඕන වුණොත් දාගන්න. ඉතින් මම ඊළඟට හිතුවා ටීනේජර් කෙනෙක් වශයෙන් බෑග් එකේ තියාගන්න ඕන දේවල් ගැන කතා කරන්න. ඉතින් මගේ බෑග් එකට ගත්තොත් මේ වගේ දේවල් ටිකක් තමයි මම මගේ බෑග් එකේ තියන් ඉන්නේ. ඉතින් මේ තියෙන මගේ බෑග් එක, මේ මගේ ක්ලාස් ගෙනියන බෑග් එක. මම තියන් ඉන්න එකක් තමයි මුලින්ම මේ වගේ soft toy එකක් තියෙන්නේ මගේ බෑග් එකේ. මම සාමාන්‍යයෙන් මගේ බෑග් වලට මේ වගේ වැල්ලනවා. මම හරි ආසයි මේ වගේ soft toy එල්ලන් ඉන්න. ඉතින් මගේ දෙවෙනි පොකට් එකේ මම තියාගන්න දෙයක් තමයි මගේ පවුච් එක කියන්නේ. ඒක මට නිතරම ඕන කරන දේවල් තමයි මම ඒකේ දාලා තියාගෙන ඉන්නේ. මගේ වීඩියෝ එකේ මුල ටික බැලුවා නම් ඒකේ ඇති එක හදා ගන්න ඕනේ විදිය. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම පර්ස් එකක හරි ඔයාලට ඕන කරන දේවල් දාගෙන තියාගන්න. මොකද අපිට වෙන කට්ටියකින් ඒව ඕන වුණාම ඉල්ල ගන්න ඕන වෙන්නේ නැහැ එතකොට. ඉතින් දෙවෙනි පොකට් එකේ මම මගේ වෝටර් බොටල් එක දාගෙන තියාගන්නවා. මම තව ඒ සයිඩ් එකේම තියාගන්න තව එකක් තමයි මේ වගේ බිස්කට් පැකට් එකක් කියන්නේ. මම කෝඹි වෙනකොට මම මෙන්න මේ වගේ බොටල් එකකට ඒක දාගෙන තියන් ඉන්නේ. දැන් ඔයාලා බලනවා ඇති. ඇයි මම මේ බිස්කට් පැකට් එකක් තියන් ඉන්නේ කියලා මම මේක තියන් ඉන්නේ පාරේ ඉන්න බවුවන්ටයි පොසන්ටයි. ඉතින් ඔයාලත් ඉන්නවද මේ වගේ සත්තු වෙනුවෙන් මේ වගේ බෑග් එකේ තියාගෙන බිස්කට් පැකට් එකක් තියෙන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ වොලට් එක මේ වගේ ඇතුළකට වෙන පොකට් එකකට දාගෙන තියාගෙන ඉන්නේ. ඔයාලත් ඔයාලගේ වොලට් එක නැත්නම් සල්ලි ඉස්සරහින් දාගන්න එපා. මොකක් හරි ඇතුළකට වෙන තමයි බෑග් එකේ දාගන්න ඕනේ. ඉතින් ළමයි මම තව එයාපෝට් එක තියාගෙන ඉන්නවා මගේ බෑග් එකේ සින්දු අහන්න. ඉතින් මම තනියම ඉන්න වෙලාවට මම සින්දු අහගෙන ඉන්නේ. ඉතින් ළමයි පාරේ තියන් සින්දු අහන්න එපා. ඔය බස් එකක් ඇතුළේදී වාහනේ ඇතුළේ නම් විතරක් සින්දු අහන්න. ඉතින් මේ තියෙන මගේ ෆයිල් එක මම ඒකත් ඇතුළට දාගන්නවා. ඔයාලා කුඩයක් තියෙනවා නම් කුඩයක් අනිවාර්යයෙන්ම ඔයාලගේ බෑග් එකේ තියාගන්න. මොකද ඒක නිතරම ඕන වෙනවා අපිට අවුවකට වැස්සකට.
ඉතින් මේ ඉතින් මගේ ෆයිල් එක මම ඒක දැන් ඇතුළට දාගන්නවා. තව ඔයාලට ඔයාලගේ බෑග් එකේ දාගන්න පුළුවන් සන්ස්ක්‍රීන් එකක්, ඒක ෆේස් වොෂ් එකක්, පොඩි ලේන්සුවක්, ඒවා අපිට නිතරම ඕන කරන දේවල්. ඉතින් බෑග් එකේ ඒවා අමතක කරන්න එපා. තියාගන්න අනිවාර්යෙන්ම. ඔන්න ඉතින් මම මගේ පොත් ටිකයි පෙන්සිල් කේස් එකයි මේ වගේ දාගත්තා. ඉතින් ඒව තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන කරන එදිනෙදා ඕන කරන දේවල් අනිවාර්යයෙන්ම අමතක නොකර දාගන්න බලන්න. ඒ වගේම ෆෝන් එහෙම දාගන්නව නම් ඔයාලා ඇතුළකට වෙන්න දාගන්න. මේ වගේ ඉස්සරින් දාන්න නැතුව පිටිපස්සෙන් දාගන්න මතක තියාගන්න. ඔන්න ඉතින් ළමයි අද වීඩියෝ එකෙන් ඔච්චරයි. Thanks for watching. Bye bye.